මේ වීඩියෝ එකේදී බලමු සුපර්බේස් account එකක් හදන විදිය. ඒ වගේම සුපර්බේස් ප්‍රොජෙක්ට් එකක් කොහොමද හදන්නේ කියලා. මම ඉස්සෙල්ලම යනවා start your project කියන එකට. ඊට පස්සේ start your project එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට sign up page එකක් අපිට පෙන්නනවා. මම දැනට account එකක් create කරලා තියෙන හින්දා මම මගේ username එකයි password එකයි දීලා මෙතනින් කෙලින්ම sign in වෙනවා. ඔයාලා දැනට account එකක් create කරලා නැත්නම් මෙතන sign up now කියන link එකෙන් ගිහිල්ලා account එකක් create කරන්න. account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදියට create a new organization කියලා අපිට ෆෝම් එකක් ෆිල් කරන්න එනවා. මෙතනදී අපි අපේ ඕගනයිසේෂන් එකට නමක් දීලා ඒ වගේම ඕගනයිසේෂන් ටයිප් එක සිලෙක්ට් කරලා සහ අපේ ප්‍රයිසින් ප්ලෑන් එකත් සිලෙක්ට් කරලා මෙතනින් ඕගනයිසේෂන් එක ක්‍රියේට් කරන්න පුළුවන්. මම දැනට කිසිම චේන්ජ් එකක් නොකර create new organization කියන එක දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මෙන්න මේ වින්ඩෝ එක. මේකෙදි අපිට පුළුවන් අලුත් ප්‍රොජෙක්ට් එකක් හදන්න අපේ ඕගනයිසේෂන් එක ඇතුලේ. මේ තියෙන්නේ මෙතනින් අපිට ඕගනයිසේෂන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැනට එක ඕගනයිසේෂන් එකක් හදලා තියෙන හින්දා මම මේක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි ප්‍රොජෙක්ට් එකට නමක් දෙන්න පුළුවන්. මෙතනදී මම දෙනවා ටෙස්ට් කියලා. ඊට පස්සේ මෙතනදී අපිට පෙන්නනවා database password කියලා. මෙන්න මේ database password එක තමයි අපේ database එකේ primary password එක වෙන්නේ. මම එතනටත් password එකක් දෙනවා. ඊට පස්සේ region එක අපි දැනට default region එකේම තියෙනවා. ඒක වෙනසක් කරන්නේ නැහැ. ඊට පස්සේ මම create new project දීලා අපේ project එක create කරනවා. මම දැන් ඉන්නේ මෙන්න මේ ඕගනයිසේෂන් එකේ මං හැදුව ටෙස්ට් කියන ප්‍රොජෙක්ට් එක ඇතුලේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට සුපර්බේස් account එකක් හැදුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් විදිය. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මෙන්න මේ තියෙන සුපර්බේස් සර්විසස් ගැන.